Hello friends, welcome back to super video. ඔන්න ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන driving simulator ශ්‍රී ලංකා game එකේ කතරගම අප්ඩේට් එක පරක්කු වෙන්නේ හේතුව මොකක්ද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් අලුත් අප්ඩේට් එක පරක්කු වෙන්න ප්‍රධානම හේතුව තමයි අපට ඕන ගොඩක් දේවල් ඇඩ් කරලා මේ සැරේ අප්ඩේට් එකේ. කියන්නේ අපට ඕන දේවල් ගොඩක් ඇඩ් කරන හින්දා තමයි අප්ඩේට් එක පරක්කු වෙන්නේ. ඉතින් අප්ඩේට් එකේ VIP කැබින් වල පොඩි වෙනසක් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ Driving Simulator ශ්‍රී ලංකා ගේම් එක හදන DC Games YouTube channel එකේ දාලා තිබ්බා VIP කැබින් එකේ වෙනස. ඉතින් මේ තියෙන්නේ දැන් අපිට දීලා තියෙන VIP කැබින් එක. ඉතින් කැබින් එකේ වෙනස් ඒ කියන්නේ තව වෙනසක් සිදු වෙලා තියෙනවා. ඒ රූපේ දැන් ඔයගොල්ලන්ට පේන ඇති ගේම් එක හොඳටම හදනවා කියලා තමයි මට හිතෙන්නේ නම්. ඉතින් තව ඒගොල්ලෝ පෝස්ට් එකක් දාලා තිබ්බා අලුතෙන් ගේම් එකට ඇඩ් වෙන්න ඕන මොනවාද කියලා කමෙන්ට් කරන්න කියලා. ඉතින් ඒකටත් කමෙන්ට් වගේ ඇවිල්ලා තිබ්බා. ගොඩක් කමෙන්ට් ඇවිල්ලා තිබ්බා. මම හිතන විදිහට ඒවත් සකසනවා ඇති. ඉතින් ඒවත් හදලා ඔක්කොම හදලා හොඳ අප්ඩේට් එකක් මේ සැරේදී. ඉතින් මේවා ඔක්කොම හදන හින්දා තමයි අප්ඩේට් එක පොඩ්ඩක් පරක්කු. ඉතින් අප්ඩේට් එකේ ඉවසලා ඉන්න. එහෙනම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. ඒ වගේම ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් අදට ගිහින් ඉන්නම්. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. එහෙනම් ඉතින්